රිසල්ට් ආවා නේද? ඉස්සරහට මොකද කරන්න කියලා හිතා ගන්න බැරුවද ඉන්නේ? අපි අද එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයමු. මුලින්ම කියන්නම්, ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා notification on කරලා තියාගන්න. සමාජ මතයක් තියෙනවනේ ශිෂ්‍යත්වයේ අම්මලාගේ විභාගේ, O level ගුරුවරුන්ගේ විභාගේ, A level දරුවන්ගේ විභාගේ කියලා. ඉතින් සරලවම කිව්වොත් A level විභාගේ සම්පූර්ණ වගකීම යන්නේ එක්සෑම් එක ලියපු ඔයාට. මුලින්ම මං A level එක්සෑම් එක පාස් වුණ හැමෝටම සුබ පතනවා. Congratulations හැමෝටම. ඒ වගේම A level හිතපු විදිහට ගොඩ දාගන්න බැරි වුණ මේ වීඩියෝ එක බලන හැමෝටමත් මං සුබ පතනවා. මොකද මේ වීඩියෝ එක ඔයාලා බලන්න ඇවිත් තියෙනවා කියන්නෙම ඔයාලට වැටිච්ච තැනින් නැගිටින්න උවමනාවක් තියෙනවා කියන කාරණය නිසා. හොඳයි, එක්සෑම් රිසල්ට් එක කියන මේ මාතෘකාවේ යටතේ A level පාස් වුණු හිතුණු රිසල්ට් එක ලැබුණු, A level පාස් වුණු හිතුණු රිසල්ට් එක නොලැබුණු අය සහ A level ෆේල් වුණ අය කියන කැටගරි තුන ගැනම අපි කතා කරමු. පළවෙනියට මං යෝජනා කරනවා A level ෆේල් වුණ අයට සහ හිතපු රිසල්ට් එක නොලැබුණු අයට නැවත එක්සෑම් එක කරන්න කියලා. අර කතාවක් තියෙනවනේ try and try one day you can fly කියලා. ඔයා ආයෙම උත්සාහ කරලා බලන්න. හැබැයි ඔයාට හිතෙනවා නම් ඔයා A level එක්සෑම් එක කරේ ඔයාට පුළුවන් උපරිමයෙන් කියලා. ඒ වගේම ඔයාට ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් එහෙනම් දැන් ඔයා මොකද්ද කරන්න ඕනි? අපි මේ වීඩියෝ එකේදී ඒකට විසඳුමක් හොයමු. ඊට කලින් අපි අපේ A level පාස් වුණ යාළුවෝ ගැන ටිකක් කතා කරමු. ලංකාව තුළ A level එක්සෑම් එකට ඕනම විෂයකින් S passes 3ක් තියෙනවා නම් A level පාස් කියලා තමයි සැලකෙන්නේ. ඒත් එහෙනම් A level පාස් හැමෝටම ඇයි කැම්පස් යන්න බැරි? ඒකට හේතුව තමයි ලංකාවේ කැම්පස් තුල තියෙන ඉඩ පහසුකම් අධිකම. මේ කොහොම වුණත් ඔයා A level එක්සෑම් එක පාස්. ඒ කියන්නේ ඔයාට S passes 3ක් හරි තියෙනවා නම් ඔයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල අත්පොත අරගෙන ඔයාගේ සෙට්කෝ එකට අනුව ගැලපෙන විදිහට ඔයා ඇප්ලයි කරන කෝසස් ලිස්ට් එකක් හදලා තියාගන්න. ඒ වගේම ඔයා හිතවත් අයියලා අක්කලා හරි මේ සම්බන්ධ දැනුමක් තියෙන කාගෙන් හරි ඔයාගේ රෑන්ක් එකට පහුගිය අවුරුදු වල මොන වගේ කැම්පස් කෝසස් වලට රෙජිස්ටර් කරගත්තද කියලා අහලා බලන්න. ඒ වගේම මේ වර්තමානයේ ප්‍රයිවට් කැම්පස් කෝසස් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ගවර්මන්ට් කැම්පස් වලට ඇප්ලයි කරන්න බැරි වුණ ඔයාලට පුළුවන් මේ ප්‍රයිවට් කැම්පස් ගැන හොයලා බලන්න. හැබැයි ප්‍රයිවට් කැම්පස් සිලෙක්ට් කරගද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඇප්රූව් කරපු කැම්පස් තෝරගන්න. ඔයාට ප්‍රයිවට් කැම්පස් වලට යන්න ආර්ථික අපහසුතා තියෙනවා නම් එහෙම අයට රජය විසින් ගවර්මන්ට් ලෝන් එකක් ගිය අවුරුදු වල දුන්නා. මේ වර්ෂයේත් මේ ලෝන් එක ගැසට් වුණාම ඔයාට පුළුවන් ඇප්ලයි කරලා මේ ලෝන් එක ලබා ගන්න. ලෝන් එක කිව්වහම බය වෙන්න එපා. මේ ලෝන් එක පොලි රහිත ණයක්. ඒ වගේම ඔයා කැම්පස් අවුට් වෙලා අවුරුද්දකට පස්සේ තමයි මේ ලෝන් එක ගෙවන්න ඕනි. ඊට අමතරව ඔයාට පුළුවන් යම්කිසි පොලියකට යටත් වෙලා වාණිජ්‍ය බැංකු මගින් උනත් ස්ටුඩන්ට් ලෝන් එකක් ලබා ගන්න. හොඳයි, A level සමත් හිතපු රිසල්ට් එක ලැබුණු අය ගැන මම ගොඩක් කතා කරන්න try කරන්නේ නැහැ. මොකද ඔයාලා දැන් යන්න ඕනි මාර්ගය විවෘත කරගෙන ඉවරයි. A level අසමත් හිතපු රිසල්ට් එක නොලැබුණු අයගේ ඉදිරි ගමන ගැන මෙතන ඉඳන් කතා කරමු. ඔයාලට මම මුලින්ම මතක් කළා වගේ A level ආපහු කරන්න පුළුවන් නම් ඒ තීරණය ගොඩක් හොඳ තීරණයක්. ඔයා කරපු සබ්ජෙක්ට් එක අමාරු නම් වෙන සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගෙන එක්සෑම් කරන්න උනත් ඔයාලට පුළුවන්. ඔයාට ආර්ථික අපහසුතා තියෙන කෙනෙක් නම් part time job එකක් කරන ගමන් උනත් A level revision එකකට join වෙලා එක්සෑම් ආයෙ කරන්නත් පුළුවන්. මොන දෙයකටත් තියෙන්න ඕනේ ඔයාගේ උත්සාහයයි කැපවීමයි තමයි.
සමහර විට ඔයාට පුළුවන් උපරිමෙන් A level exam එක කරලත් ඔයාට පහළ ලකුණක් නම් ලැබිලා තියෙන්නේ ඔයා A level ආයේ කරන්න මහන්සි වෙලා තේරුමක් නැහෙනේ කියලා හිතෙනවා නම් ආයේ A level කරා කියලා හම්බෙන්නේ කලින් රිසල්ට් එකම නම් ඔයාට යන්න වෙන පාරක් හොයාගන්න ඕනි. අපි ගමනක් යද්දි වුණත් අපිට ගඟක් හම්බුනොත් අපි ඒකට බැහැලා යන්න try කරනවා. නැත්තම් පාලමක් හරි ඔරුවක් හරි හොයාගන්නවා. එහෙමත් නැත්තම් අදාළ තැනට යන්න වෙන පාරක් යොදා ගන්නවා. අන්න ඒ වගේ ජීවිතේ සාර්ථකත්වයට යන්න ඔයාටත් වෙන පාරක් යොදා ගන්න පුළුවන්. අපි හැමෝම මොන විදිහට මොන දේ කළත් අවසානයේ එක දෙයක් වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඒ මේ ලෝකයේ තුල පවතින නම් අපේ ආහාර පාන ඉඳුම් හිටුම් වලට මුදල් සොයා ගැනීම. ඒකට යන්න තියෙන ලේසිම පාර තමයි A level කරලා ඩිග්‍රී එකක් කරගන්න එක. ඒත් ඒ පාර දැන් වැහිලා නම් ඔයාට පුළුවන් වෙන ක්‍රමයකට ඩිග්‍රී එකක් කරගන්න. ඒකට ලංකාවෙත් දැන් විශේෂ ක්‍රම තියෙනවා. ඒකට එක උදාහරණයක් තමයි ඕපන් යුනිවර්සිටි එකේ තියෙන සමහර කෝසස් වලට පදනම් පාඨමාලාවක් කරලා ඇතුළත් වෙන්න පුළුවන්. ඒ කෝස් එක කරලා ඒකට අදාළ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒ වගේම තවත් උදාහරණයක් තමයි කොළඹ කැම්පස් එකේ BIT ඩිග්‍රී කෝස් එක කරන්න කලින් FIT කියන කෝස් එක කරන්න පුළුවන්. A level නැත්තම්. මේ වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් දැන් තියෙනවා A level නැති ළමයෙක්ට උනත් කරගෙන යන්න පුළුවන් විදිහට. මීට අමතරව වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙලා ඒ ඔස්සේ ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්නත් හැකියාව තියෙනවා. NVQ level 1 වල ඉඳලා 7 දක්වා මේ වෘත්තීය අධ්‍යාපනය යටතේ උපාධිය තෙක් අධ්‍යාපනය හදාරන්නත් දැන් පුළුවන්. ඔයාට ටෙක්නිකල් කොලෙජ් වලින් මූලිකව මේ කෝසස් පටන් ගන්න පුළුවන්. මේ NVQ level ලබා දෙන ආයතන ඔයාගේ ප්‍රදේශයේ පිහිටන තැන ඔයාට කැමති ශාස්ත්‍රයට අනුව හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක වෙබ්සයිට් එකක්. ඒකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. මීට අමතරව විද්‍යාපීඨ HND වගේ ආයතන වගේම සයන්ස් වලින් A level කරපු අයට නර්සින් කොලෙජ් වගේ ආයතන වලින් ඩිප්ලෝමාවක් හදාරලා ඊට පස්සේ වෘත්තීය සිදු කරන අතරතුර ගවර්න්මන්ට් හෝ ප්‍රයිවට් ආයතනයක් මගින් උපාධියක් කම්ප්ලීට් කරන්නත් පුළුවන්. මම මේ කතා කරේ ඩිග්‍රී එකකට යන පාර ගැන. හැබැයි ඔයාට පුළුවන් මීට වෙනස් ක්‍රමවලටත් ඔයාගේ ලයිෆ් එක හදාගන්න. ඔයාගේ ලයිෆ් එකේ ඉදිරියට යන ලේසිම ක්‍රමය ඩිග්‍රී එක වුණාට ඉදිරියට යන එකම ක්‍රමය ඒක නෙමෙයි. එහෙනම් ඔයාට ඉදිරියට යන්න තියෙන වෙනත් පාරවල් මොනවාද? ඔයා ජොබ් එකක් කරනවා නම් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාට ඒකට තියෙන්න ඕනි knowledge, skill, practice කියන සාධක තුන. ඔයාට ජොබ් එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. කුසලතාවයක් තියෙන්න ඕනේ. ඔයාට ඔය ජොබ් එක ඇතුලේ රඳා පවතින්න නම් ඒ ජොබ් එක ගැන ඔයාට හොඳ පළපුරුද්දක්, ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම soft skill විදිහට ඉංග්‍රීසි සහ IT දැනුම වර්ධනය ඉදිරියට යන්න අත්‍යවශ්‍ය වෙනවා. වර්තමානයේ මේ සුදුසුකම් හදාගන්න තියෙන හොඳම සහ විශ්වාසනීයම තැනක් තමයි වෘත්තීය අධ්‍යාපන ආයතනය. ඉතින් ඔයාට පුළුවන් මේ ආයතනයට සම්බන්ධ වෙලා ඔයා ආස සහ දක්ෂ සයිඩ් එකකින් ඉස්සරහට යන්න. මීට අමතරව ඔයාට ජොබ් එකක් කරන්න බෑ වගේ හිතෙනවා නම් ඔයාට පුළුවන් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. ඔයාගේ දක්ෂතාත් යොදාගෙන ඉතාසුළු ආයෝජනයක් කරලා ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරන් පියවරෙන් පියවර ව්‍යාපාර ලෝකයේ දැවැන්තෙක් දක්වා ගමන් කරන්නත් ඔයාට පුළුවන්. මේ හැම දෙයකම තියෙන්න ඕනේ අදිෂ්ඨානය, උත්සාහය සහ ස්වකීය කැපවීම. දිවයින පුරා පවතින විධාතා ආයතන, කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටලා තියෙන කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය මෙන්ම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 19/19 අමතා හෝ www.gic.gov.lk වෙබ් අඩවිය මගින් ඔබට ව්‍යාපාරයට අවශ්‍ය පුහුණු පාඨමාලා හා ණය පහසුකම් ලබා ගත හැකියි. ඉතින් A level පාස් වුණත් ෆේල් වුණත් ඔයාට ඉස්සරහට යන්න පාරවල් කොච්චරනම් තියෙනවද? ඒ හින්දා ඔයාට කැමති සයිඩ් එකකින් ඔයා ඉස්සරහට යන්න.
ඔයාට ඔයාගේ ලයිෆ් එක දිනවන්න යන්න තියෙන පාරවල් සීමිත ප්‍රමාණයක් විතරයි මං අද කතා කරේ. තව ඕන තරම් ක්‍රම තියෙනවා ලයිෆ් එක දිනවන්න. ඔයාට මොනවා හරි දෙයක් තව දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාට ඕනි කරන ලින්ක් සේරම පල්ලෙහා දාලා තියෙනවා. එහෙනම් ඔයා හරි පාරේ ගමන් කරන්න. ජීවිතේ දිනන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. good luck.